අයිබෝන් කියලා පිළිගන්න හැමදාම. ඉතින් Hero Extreme bike එක මේනකොට අපි දන්නවා ලංකාවේ පොඩක් ජනප්‍රිය වෙමින් පවතින බයික් එකක්. ඉතින් මේකේ ගොඩක් දෙනෙක් විස්තර අහලා තියෙනවා මේ බයික් එක හොඳයිද කොහොමද විස්තර ටික අහලා තියෙනවා. ඉතින් මොකද මේක අලුතෙන්ම ආපු මොඩල් එකක් ඉඳලා ඉතින් මේනකොට මේ බයික් එක්ස්පීරියන්ස් කරලා දැන් සති දෙකක් වෙනවා මම. ඉතින් මේනකොට මේක කිලෝමීටර් 500ක් වගේ දුවලා තියෙනවා. 480 ගාණක් වගේ ඒකට බලා ගන්න පුළුවන්. 484ක් වගේ දැන් දුවලා තියෙනවා. ඉතින් මේකේ මේ වෙනකොට තත්ත්වය කොහොමද මේ බයික් එකේ අඩුපාඩු මොනවද? ඉතින් මේ දේවල් ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේක හොනස් රිවිව් එකක් තමයි දෙන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලලා අලුතෙන් ගන්න ඉන්න කෙනෙක්ට තීරණය කරන්න පුළුවන් මේ බයික් එක ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මුලින්ම මේකේ තෙල් සම්බන්ධයෙන් කතා කරොත් එහෙම ලීටර් එකට සාමාන්‍යයෙන් දැන්ම එක්ස්පීරියන්ස් කරපු විදිහට 50ක් වගේ තමයි කරන්නේ. ඉතින් මේක තාම ෆස්ට් සර්විස් එක කරලා නැහැ. සමහරට ෆස්ට් සර්විස් කරාට පස්සේ තමයි ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඉතින් මයිකින් එක කියාගෙන යන්නම් මේකේ මොනවද තියෙන හොඳ දේවල් සහ අඩුපාඩු මොනවද කියලා. ඉතින් මුලින්ම ගත්තොත් අපිට බලන්න පුළුවන් මෙතන මඩ් ගාඩ් දෙකක් එනවා මෙතනින් එකයි අතනින් එකයි. හැබැයි මේකේ මඩ නම් වදිනවා හොඳටම මඩ වදිනවා මේ බයික් එකේ. ඒ කියන්නේ පිටිපස්සේ ගියොත් ඒ කෙනාටත් මඩ පාරක් වදිනවා. ඒ කියන්නේ චූටි මඩකවත් යන්න බෑ. මඩ වදිනවා බැස්ස වෙලා ගන්න කොහොමවත් යන්න අමාරුයි. ඉතින් මේ ප්‍රශ්නේ මම දැක්ක ගොඩක් කට්ටිය කියලා තිබ්බා N160ත් මේ ප්‍රශ්නම තියෙනවා කියලා. ඉතින් මේකට මොකක් හරි විකල්පයක් තියෙනවා නම් මෙන්න මේ ටිකට ගහගන්න මේ මඩ වදින එක අවම කරගන්න පුළුවන්. ඉතින් මඩ වදිනකොට මේ ෂොක් වලට ගොඩක්ම යනවා මේ ඇතුලේ. ඒ හින්දා ඉතින් හොඳට එළියට කෙන බස්ස දවස් එළියට ගිහලා ආවොත් එම අනිවාර්යෙන් වතුර පාරක් ගහලා බලන්න. නැත්නම් මේ ෂොක් පස්සේ දැන්ට තෝරන්න පේන ඇති. මේ ඊයේ හොදලා තියෙන බයික් එක. ඉතින් ඊයේ ඉඳන් මේ අද මේ ටිකට තමයි ඔය මඩ පාර වැදිලා තියෙන්නේ. ඉතින් මේ කියන්නේ වැස්සක් ගිහිල්ලත් නෙමෙයි චූටි පින් එක තමයි ඊයේ පින්නටත් ඒ වගේ මඩ පාරක් වැදිලා තියෙනවා. ඉතින් අනිත් එක මේ චේන් එකකට වැලි යනවා. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලන් බයික් එක හොදනකොට මේ චේන් එකට අනිවාර්යෙන් හොඳ වතුර පාරක් ගහලා නැත්නම් චේන් එක කැපෙන්න බලයි වැලිත් එක්ක. ඉතින් ඒකත් එක්ක මට තව මතක් වුණ දෙයක් තමයි ඉස්සරහා ඩිස්ක් එක. මේ ඩිස්ක් එකටත් හරියට මේ වැස්ස වලට මඩ විස වෙනවා. ඉතින් මේ ඩිස්ක් එකත් කැපෙන්න පුළුවන් මේ වැලි එක්ක යනකොට. ඉතින් මේකටත් හොඳ අතුලට එහෙම වතුර පාරක් අල්ලන්න බලන්න. මේ ඔයගොල්ලන් සාමාන්‍ය වැස්සක වගේ එළියට ගිහලා ආපුවාම. ඉතින් මේකේ බිල්ඩ් ක්වොලිටි ගත්තොත් එහෙම ඉතින් ගොඩක් ප්ලාස්ටික් කෑලි තමයි තියෙන්නේ. අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සර බයික් වල තමයි ගොඩක් දුරට මේ යකඩ ඒක තහඩු වගේ ආවේ. දැන් ගොඩක් මේ ප්ලාස්ටික් කෑල්ල තමයි මේ බයික් වල එන්නේ. ඉතින් මේක පිටිපස්සෙන් කතා කරොත් එහෙම මේකේ පිටිපස්ස හොඳ පිම්බිච්ච ලුක් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම රයිඩ් එකත් එක්ක බලනකොට මේ බයික් එකට කෙනෙක් යන්න මූලිකම හේතුව තමයි පිටිපස්ස ලුක් එක. මොකද අපි දැන් රයිඩ් එකේ පොඩ්ඩක් අර ඉස්සරහා පුම්බලා තිබ්බට පිටිපස්ස හැන චූටි වගේ. ඉතින් ඒක ලොකු ඩවුන්ෆෝල් එකක් ඒ රයිඩ් එක. නැත්නම් රයිඩ් එක හොඳ බයික් එකක්. ඒක තෙල් කරනවා මම හිතන්නේ 70ක් විතර කරනවා. මගේ අරක් දෙනෙක් කියලා තියෙනවා තෙල් 70ක් විතර කරනවා කියලා. පර්ෆෝමන්ස් එකත් හොඳයි බයික් එකේ. අනිත් එක ටෙක්නොලොජි එකත් වැඩි මේකට වඩා රයිඩ් එකේ. නමුත් එකම තියෙන ඩවුන්ෆෝල් එක තමයි ලුක් එක. ඒක ඉස්සරහා හොඳ වුණාට පිටිපස්ස පොඩි. අනිත් එක රයිඩ් එකේ පිටිපස්ස ටයර් එක පොඩි. මේ ගැන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් 120 ලොකු ටයර් එකක් තියෙනවා. MRF ටයර් එකක් තියෙන්නේ. ඉතින් එහෙම පොඩි දේවල් ටිකක් තියෙනවා රේඩ් එකත් එක්ක කම්පෙයාර් කරද්දී. ඉතින් මම මේ රේඩ් එක ගැන කියන්නේ නැහැ. මම මේ බයික් එක ගැන කතා කරන්නම්. ඉතින් ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේක මම මේ තියෙන දේවල් මම අත්දින දේවල් කියන්නේ සමහරට ඕගොල්ලන් පාවිච්චි කරන බයික් එකේ මේ දේවල් නොතිබෙන්න පුළුවන්. මේක නම් වැස්ස වලට ගියාම මෙතන පොඩි අර වතුර පාරක් වගේ ගිහිල්ලා තියෙනවා. ඉතින් කොහෙන්ද වතුර පාර යන්නේ කියලා මට තාම හොයාගන්න බැරි වුණා. ඉතින් හැබැයි ඒක එච්චරලා තියෙන්නේ සාමාන්‍යයෙන් එහෙම වතුර පාර තිබ්බට අපි සාමාන්‍යයෙන් ලයිට් එක ඔන් කරලා හෙඩ් ලයිට් එක ඔන් කරලා සාමාන්‍ය විනාඩි 10ක් 15ක් යනකොට ඒ වතුර ටික වාෂ් වෙලා යනවා. ඉතින් ඒකම මේ පිටිපස්සෙත් තියෙනවා. පිටිපස්සෙත් ඔය කතන්දරෙම තියෙනවා වතුර යනවා. ඉතින් කොහෙන් යනවද කියලා හිතා ගන්න බෑ. මේව හරියට සීල් කරන්නේ නැද්ද දන්නේ නැහැ. කොහොම හරි වතුර යනවා. වතුර ගියාට ඉතින් ඒක ටිකක් වෙලා යනකොට ඒක නැති වෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් වගේ යනකොට ඒ වතුර පාර නැති වෙනවා. ඉතින් මේවට නම් අස්සර වතුර කියලා නැහැ. ඉතින් තව කතා කරොත් එහෙම මේකේ එන්ජින් සවුන්ඩ් එක ලොකු බේස් සවුන්ඩ් එකක් ගන්නන්නේ නැහැ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම TVS Raider එක ඒ වගේ N160 ඒ වගේ පොඩ්ඩක් අර පවර්ෆුල් බේස් එක්සෝස්ට් නෝට් එකක් තියෙන හොඳ පොඩ්ඩක් ඒ කියන්නේ කොහොමත් අපි දන්නවා කොල්ල කැමති පොඩ්ඩක් සද්ද දාගෙන යන්න. ඉතින් ඒ වගේ ලොකු එක්සෝස්ට් සවුන්ඩ් එක ගන්න මේකේ නැහැ. ඉතින් ඒක නම් ඔයගොල්ලෝ එක්ස්පීරියන්ස් කරන්න යන්න එපා. ඒකෙන් බලාපොරොත්තු වෙන්න එපා. මේ එක්ස්ට්‍රීම් බයික් එකේ ඒකේ ලොකු බේස් සවුන්ඩ් එකක් නැහැ. සාමාන්‍ය නෝමල් එක්සෝස්ට් නෝට් එකක් තමයි තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි මේකේ කොච්චර ලුක් එක හොඳට තිබ්බත් තනි හෝන් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් හෝන් එක නම් මාරම කැතයි. ඉතින් ඒක අනිවාර්යෙන් ඕගොල්ලන් ගන්න ඉන්නවා නම් අර වෙසල් එකට හෝන් එකක්වත් දාගන්න. මොකද බයික් එකේ ලුක් එකට ඒ හෝන් එක ගැලපෙන්නේ නැහැ. මොකද හෝන් එක නිකන් සාමාන්‍ය CT100 එක වගේ හෝන් එකක් තමයි තියෙන්නේ. ඉතින් තවත් දේවල් කතා කරොත් එහෙම මේකේ මීටර් පැනල් එක ගත්තොත් එහෙම මේකේ ලොකු දේවල් නැහැ. සාමාන්‍ය normal දේවල් ටිකක් තියෙනවා. මම මුලින්ම කියන්නම් මෙතන තියෙනවා ගියර් පොසිෂන් එක.
ඊට පස්සේ මේ තියෙන ෆියුල් ලෙවල් එක. මෙතනින් ෆියුල් ලෙවල් එක පෙන්නනවා. ඉතින් මෙතන තියෙන්නේ ටයිම් එක. ඉතින් මෙතන ඔඩෝමීටර් එක තියෙනවා. ඉතින් උඩම තියෙන්නේ RPM එක. ඔයගලන්ට මම හිතන්නේ ක්ලියර් නැතුව ඇති මේ ඩිස්ප්ලේ එක නටනවා නේද කැමරාවට. ඉතින් ට්‍රිප් A එක තියෙනවා. ඊට පස්සේ ට්‍රිප් B එක තියෙනවා. ඊට පස්සේ ඇවරේජ් එක කියලා කියන්නේ ඕගොල්ලන් මේක වැඩ කරන්නේ බයික් එක යනකොට. බයික් යනකොට බයික් එකේ ස්පීඩ් එක ගන්න ඕගොල්ලන් මෙතනින් පෙන්නනවා මේ යන වේගෙන් තව කොච්චර දුර ඒ කියන්නේ කිලෝමීටර කොච්චර තෙල් වැඩ කරනවද කියන එක මේ ඇවරේජ් කියන තැනින් පෙන්වනවා. ඉතින් ඒක මෙහෙම නවත්තලා දිනකොට පෙන්වන්නේ නැහැ. බයික් එක ස්ටාර්ට් කරගෙන යනකොට තමයි ඒක පෙන්වන්නේ. ඉතින් මේකේ බ්‍රයිට්නස් තව අඩු කරන්න පුළුවන් ඩිස්ප්ලේ එකේ සහ ඊට අමතරව බ්ලූටූත් කනෙක්ට් කරන්න පුළුවන්. ඉතින් බ්ලූටූත් කනෙක්ට් කරාම බයික් එකේ සීට් ඩීටේල්ස් ටික ඔයගලන්ට හීරෝ ඇප් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව නැවිගේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ නැවිගේෂන් ඒ කියන්නේ ෆෝන් එකේ ලොකේෂන් ඔන් කරලා නැවිගේෂන් එක දාගන්නකොට ඔයගලන්ට ඒ ඇප් එකේම පෙන්නනවා. ඒ කියන්නේ ඉස්සරහ වංගුවක් තියෙනවා නම් වංගුව තියෙනවා ඉස්සරහන් හරවන්න ඕනේ. ඒ වගේ හොඳ පොඩ්ඩක් එහෙම දෙයක් තියෙනවා. ඒක ඉතින් මීට වඩා මේක නම් ඒ දේවල් ටික විතරයි තියෙන්නේ. හැබැයි TVS Raider එක නම් මීට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් ෆීචර්ස් ටිකක් තියෙනවා. සාමාන්‍ය කෝල් මේකේ අනිත් එක කෝල් එකක් කරනකොට මේකේ කෝලිං ලෝගෝ එක විතරයි අයිකන් එක විතරයි වැටෙන්නේ. හැබැයි TVS Radio එක ගත්තොත් එහෙම මම හිතන්නේ මම දන්න තරමින් මම වැරදිද දන්නේ නැහැ ෆොටෝ එකත් එක්ක වැටෙනවා කියලා ගොඩක් කට්ටිය දාලා තිබ්බා. ඒක ඩිස්ප්ලේ එකත් මම හිතන්නේ මීට වඩා ගොඩ ලොකුයි Raider එකේ. ඉතින් මම මේ Raider එකත් එක්ක හැම වෙලාවෙම මේ කම්පෙයාර් කරන්න බලන්නේ. මම ඇත්තටම ගන්න හිටියේ Raider එකක්. නමුත් මේකට යන්න තියෙන්නේ මම Raider ගැනත් ගොඩක් හෙව්වා. ඒකයි මම හැම නිතරම මේ Raider ගැන මේ මතක් කරන්නේ. Raider එක ගන්න යන්නේ ගිහිල්ලා නැවතුවේ මේ පිටිපස්ස කේස් එකකින් හින්දා. ටයර් පොඩි පිටිපස්ස හරිම චූටි ගතියක් තියෙනවා. ඒක තමයි ගොඩක් දුරට මේකට එන්න හේතුව. නැත්තම් වොරන්ටි කාලේ නම් දෙකේම එකයි. ඒ කියන්නේ අවුරුදු 5ක් දෙකේම වොරන්ටි දෙනවා. මේකෙත් දෙනවා. එක්ස්ට්‍රීම් එකෙත් අවුරුදු 5ක් වොරන්ටි දෙනවා. ඒ වගේම රයිඩ් එකෙත් අවුරුදු 5ක් වොරන්ටි දෙනවා. බජාජ් එක නම් අයින් කරලා දැම්මා. N125 එක අයින් කරේ ලිස්ට් එකේ. කිලෝමීටර් 30000ක් කර නැත්නම් අවුරුදු දෙකක් වොරන්ටියක් තමයි N125 එක හම්බෙන්නේ. හැබැයි මේක අවුරුදු 5ක් හරි කිලෝමීටර් 70000ක් යනක වොරන්ටියක් තියෙනවා. ඒ හින්දා බයනතු පදින්න පුළුවන් මොකක් හරි එන්ජින් එකේ හරි වෙන මොකක් හරි ටෙක්නිකල් ඒ කියන්නේ ඉලෙක්ට්‍රිකල් මොකක් හරි පාර්ට් එක ඉෂුව එකක් ආවත් ඔයගලන්ට රිප්ලේස් කරලා ගන්න හැකියාවක් තියෙන වොරන්ටි තියෙන හින්දා අවුරුදු 5ක් ඔයගලන්ට බය නැතුව පදින්න පුළුවන්. ඒ හේතුවෙන් තමයි ගොඩක් දුරට මේ හීරෝ එකට යන්න හේතුව. නැත්තම් අපි දන්නවා ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය බ්‍රෑන්ඩ් එක තමයි TVS එක බජාජ් එකයි. ඉතින් හීරෝ අපි දන්නවා එච්චර ඉන්දියාවේ මාකට් වුණාට මේ හීරෝ කියන බ්‍රෑන්ඩ් එක ලංකාවේ එච්චර ප්‍රසිද්ධ නෑ. මාකට් එක අඩුයි බයික් වල. ඉතින් ඒ එහෙම තියෙද්දිත් මේකට යන්න හේතුව අර දේවල් දෙකයි. කියන්නේ ලුක් එකයි සහ වොරන්ටි කාලේ. ඉතින් ඔය ටික තමයි දැනට එක්ස්පීරියන්ස් කරලා තියෙන්නේ. ඉතින් වෙන ඉෂුව එකක් නැහැ. පිකප් එකත් හොඳයි. සාමාන්‍යයෙන් අපි ගත්තොත් හපුදලේ කන්ද සාමාන්‍යයෙන් ගිහලා තියෙන කට්ටිය දන්නවා ඇති. හපුදලේ කන්ද මේක තනියෙන් ඒ කියන්නේ ඩබල් දාලා නෙමෙයි තනියෙන් සාමාන්‍යයෙන් 5th එකේ අදිනවා. ඒ කියන්නේ 5th එකේ සාමාන්‍ය ගන්නට යන්න පුළුවන්. ඒ කියන්නේ 5th එක කන්ද අදිනවා. ඒක ප්ලස් පොයින්ට් එකක් විතර දෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේකේ මේන්ම දේ මම ගත්තොත් TVS Raider එකත් එක්ක කම්පෙයාර් කරලා බලනකොට මේන්ම දේවල් ටික තමයි ඒ කියන්නේ N125 ගැන කම්ෆර්ටබල් ටික තියෙනවා. හැබැයි Raider ගැන මම නම් කන්ට්‍රෝල් එකේ මදි බයික් එක. හැබැයි මේකේ නම් අපි ගත්ත FZ එක FZ version 1 2 එකේ තියෙන කම්ෆර්ටබිලිටි එක මේක අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ අපි ඉඳගත්තාම තනිකර අපි පාතා වගේ ඉන්නේ. ඒ හින්දා හොඳට අපිට මේ තියෙන හැන්ඩල් එකත් එක්ක හොඳ කන්ට්‍රෝල් එකක් තියෙන බයික් එකේ ටයර් සයිස් එකත් මම හිතන්නේ ඒකට ගොඩක් ලොකුට බලපානවා මේ බයික් එකේ කන්ට්‍රෝල් එකට. ඉතින් කන්ට්‍රෝල් එක නම් තියෙන මාර විදිහටම කන්ට්‍රෝල් එක තියෙන බයික් එකේ ඒකත් එක්ක හේතුවක් මේ බයික් එක ගන්න. මොකද මම TVS Raider එක ගන්න කලින් පැද්ද එකපාරක් N125 ගැන හොඳට කන්ට්‍රෝල් එක තිබ්බා. නමුත් TVS Raider එකේ නම් මම හිතන්නේ ටයර් පොඩි හින්දා වෙන්න ඇති Raider එකේ කන්ට්‍රෝල් එක මදි. ඒ කියන්නේ බයික් Raider එක ඉඳගත්තට පස්සේ අපි නිකන් ටැංකිය උඩ ඉඳගත්තා වගේ ෆීලින් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ස්ටීරියන් එකේ හැන්ඩල් එකේ තියෙන පල්ලහැ අපි ටැංකිය උඩ ඉන්නවා වගේ තමයි තියෙන්නේ. ඒක ඒ කියන්නේ මම නම් දන්නේ මට එක්ස්පීරියන්ස් වුණ විදිහ ඉතින් වෙන කට්ටිය සමහරට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම පදිනකොට නම් මට එහෙම තමයි දැනුනේ. මොකද මම කලින් අපාචි මම පැදලා තියෙන්නේ. ඉතින් අපාචියත් එක්ක පැදලා ඒකට මාරනකොට ඒ වගේ එක්ස්පීරියන්ස් තමයි මට දැනුනේ TVS Raider එකේ. මොකද අපාචි නම් හොඳට බයික් එකේ කන්ට්‍රෝල් එක තිබ්බා. ඉතින් මේක අමතර මම දෙයක් කිව්වේ. ඉතින් නැවතත් අපි මේ බයික් එක ගැන කතා කරොත් එක්ස්ට්‍රීම් එක ගැන කතා කරොත් එහෙම ওই දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් කිලෝමීටර් දැන්ට 480ක් විතර දුවලා තියෙනවා. ඉතින් ෆස්ට් සර්විස් එකත් තව වෙනවා සාමාන්‍ය කිලෝමීටර් 750කට කලින් තමයි ෆස්ට් සර්විස් එක කරගන්න ඕනේ. ඉතින් ෆස්ට් සර්විස් එක කරාට පස්සේ මම ඔයාලට කියන්නම් මේකේ තෙල් කොච්චර ඊට පස්සේ වැඩි වුණාද? මේ දේවල් ටිකත් මම අනිවාර්යෙන් කියන්නම්.
අනිවාර්යෙන් අප්ඩේට් එකක් දෙන්නම්. ඉස්සරහට මේ එක්ස්ට්‍රීම් බයික් එකේ සියලුම දේවල්, ඒ කියන්නේ මම අත්විඳින දේවල් මේවා කිසිම මාකටින් එකක්වත් නැත්නම් ස්පොන්සර්ඩ් එකක්වත් නෙමෙයි. ඇත්තටම මම අත්විඳින දේවල්, මේකේ හොඳ හෝ නරක දෙයක් තියෙනවා නම් මම අනිවාර්යෙන් මේක වීඩියෝ එකක් පළ කරලා දානවා ඔයාලට බලන්න. ඉතින් ඒකෙන් ඕගොල්ලන්ට ඒක අලුතෙන් ගන්න එකට අදහසක් ගන්න පුළුවන් වෙයි. මේ බයික් එක ගන්නවද නැද්ද කියන එක. ඉතින් ওই දේවල් ටික තමයි. ඉතින් මම හිතනවා යම් කෙනෙක්ට මේ වීඩියෝ වැදගත් වෙන්නේ නැති කියලා, අලුතෙන් මේ බයික් එක ගන්න එකට වැදගත් වෙන්නේ නැති කියලා හිතෙනවා. ඉතින් ගත්ත කට්ටිය ඉන්නවනම් මේ බයික් එක දැනට, ඒ කියන්නේ දැනටමත් මේ බයික් එක මිලදී අරගෙන ඕගොල්ලන් එක්ස්පීරියන්ස් කරනවා නම් ඕගොල්ලන් අදහස් අනිවාර්යෙන් මේ වීඩියෝ එකෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒතකොට අලුතෙන් ගන්න ඉන්න කෙනෙක්ට ඒ දේවල් ටික වැදගත් වෙයි කියලා හිතෙනවා. ඉතින් තවත් මේ වගේ ඉස්සරහට වීඩියෝස් දාන්න ඉන්නවා එක්ස්ට්‍රීම් බයික් එකේ. මේකේ හොඳ නරක පොසිටිව් සහ නෙගටිව් දේවල් දෙකම දානවා. ඉතින් මේ බයික් එක හොඳයි කියන්නෙත් නෑ, නරකයි කියන්නෙත් නෑ. මේක ඇත්තම දේවල් තමයි ඉස්සරහට මේ channel එකේ පළ කරන්න යන්නේ. ඉතින් මේක ප්ලේලිස්ට් එකකුත් මම වෙනම හදලා තියෙනවා, Hero Extreme කියලා. ඉතින් ඒ ප්ලේලිස්ට් එකට ගියා නම් ඔයගලන්ට ඉස්සරහට මේ බයික් එකේ සියලුම දෙන අප්ඩේට්ස් ඔයගලන්ට මේ ප්ලේලිස්ට් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් හම් වෙනකන් ඔයගලන්ට සුබ දවසක්.